සංවර්ධනය කතා කරා. සංවර්ධනය ගැන කතා කරා. සංවර්ධනය ඔබතුමාලා කියලා තිනවා ලෝක බැංකුව සඳහන් කරා 3.2 වර්ධන වේගය කියලා සඳහන් කරා. ඒ 3.2 ඔබතුමාලා කොහොමද වෙනස් කරගත්තේ? වාහන ගෙන්වීම තුල ඩොලර් බිලියන 1.5ක්. ඩොලර් බිලියන 1.5ක් කියලා කියන්නේ විශාල මුදල් ප්‍රමාණයක් බිලියන 700ක් බදු. එතකොට මේ 3.2 ගණනය වෙන්නේ 4.9. ලෝක බැංකුවට වරදින්නේ නැහැ. ඔබතුමාලගේ ක්‍රියාකාරීත්වය අනුව ලෝක බැංකුව කියලා තිබ්බේ 3.2 ආර්ථික වර්ධන වේගය. 3.2 ආර්ථික වර්ධන වේගය තිබ්බොත් මේ රට දුවන්න බෑ, ඉස්සරහට ණය ගෙවා ගන්නත් බෑ, ගෙනියන්නත් බෑ. ඒ තත්ත්වය වෙනස් වුණේ ඔබතුමාලා වාහන ගෙන්වීම හොඳයි. වාහන ගෙන්නන්න. හැබැයි ඒකේ තිබ්බා වෙන විශාල වටිනාකම තියෙන වාහන වලට 500 600 ගාලා දැන් වෙන වේල් ටැක්ස් දාන්න බෑ. ඒ ටැක්ස් එක අය කරගන්න තිබේ වාහනේ වැඩියෙන් ආවේ මිලියන 150කට වැඩිය වටින වාහන ආවේ. ඒතර මේ වාහන වලට 500ක් ගහන්න තිබෙද. දුප්පත් මිනිස්සුන්ට ඒ ටැක්ස් එකමයි, පොහොසත් ඉතාමත් පොහොසත් මිනිස්සුන්ට ඒ ටැක්ස් එකමයි. ඒ ටැක්ස් එකෙන් තමයි ඔබතුමාලා මේ ගොඩ ආවේ. මිලියන 700ක මුදලක් ආපු ඉඳ තමයි මේ වර්ධන වේගය. ඒ වියදම් කර මුදල ඩොලර් බිලියන 1.5 පිටරට යනකොට රටේ මුදල් එළියට යන්නේ. විශාල මුදල් ප්‍රමාණයක් එළියට යනවා. එළියට ගියාට කමක් නැහැ. ඒකේ ආවනම් ට්‍රැක්ටර් අනිකුත් ව්‍යාපාර සඳහා වාහන ආවනම් 80%ක් 90%ක් ඒ සංවර්ධන විශාල දායකත්වයක් වෙනවා. ඒ දායකත්වය වුණේ නැහැ. ඒ හින්දා ආර්ථික වර්ධන වේගය පෙන්නයි 4.9ක් කියලා. හැබැයි පුරෝකථනය කරේ ධනාධිපතිතුමා ආසම වචනය පුරෝකථනය කරේ වර්ල්ඩ් බැංකේට වරදින්නේ. මම ඇහුවා නිලධාරීන්ගෙන්. ඒගොල්ලන් කිව්වා වාහන ගෙන්නපු හින්දා ඒක 4.0 ගන්නට ඇවිල්ලා තියෙනවා. හැබැයි 5.6යි 5.5ක්ද වැටුණ රට. යට තියලා සංවර්ධන එක අපි මයින්කොට ඒ සංවර්ධනය එන්නේ යට ඉඳලා එන්නේ. පොඩ්ඩක් සංවර්ධනය වුණත් ඒක 5.5 6.5ක් වෙනවා. ඒතර ඔබතුමාලාට තියෙන මගේ තියෙන මේ වෛරයෙන් නෙමෙයි කතා කරන්නේ. අනිවාර්යයෙන්ම අපි 100%ක්වත් සංවර්ධන වේගය ඉහළ නංවන්න ඕනේ. ඒ හින්දා ඔබතුමාලාට කියනවා විශේෂයෙන්ම නිෂ්පාදන සඳහා ඔබතුමාලා ඉදිරි අනාගතේ මේ අවුරුද්දේ මේ අයවැය නෑ කිසිම ප්‍රොවින්ස් එකකට සංවර්ධනය සඳහා නිෂ්පාදනය සඳහා වෙන් කර මුදල් ප්‍රමාණයක් ව්‍යාපෘති නෑ. ඒ හින්දා මේක ඉස්සරහට ඔබතුමාලා අනිවාර්යයෙන් මම කිව්ව දේ අද ඔබතුමාලා හිතේ තියාගන්න. ඊළඟ අයවැය එනකොට ඔබතුමාලා බලන්න ආර්ථික වර්ධන වේගය මොකක්ද කියලා මාත් එක්ක මෙතන ආගියු කරන්න එපා. අපේ ආර්ථික වර්ධනයක විශාල ලෙස ඊළඟ පාර මෙච්චර වාහන ගේන්නේ වාහන ගෙල්ල තියෙන්නේ ඔබතුමාලා හොඳට හිතේ තියාගන්න. ඔක්කොම මිනිස්සු ණයට අරන් 80%ක් බැංකුවට ණය දෙන්න බෑ. ව්‍යාපාර වලට, ව්‍යාපෘති වලට, ආයෝජන වලට ණය දෙන්න බැංකුව වලට තියෙන සීමිත ණය ප්‍රමාණයක්. ඒ සියලු මුදල් වැය කරලා තියෙන්නේ ජනතාව ණයට අරගෙන මුදල්. ලංකාවේ මිනිස්සු ඒකට ආසයි, වාහන වලට ආසයි, ණය අරගෙන තියෙන තම දොයිතෝ සියල්ලම පරිත්‍යාග කරලා වාහනයක් ගෙන්න ගන්නවා. ඒ හින්දා ඒ අපේ ආර්ථිකයට, ආයෝජන වලට, ව්‍යාපාර වලට වෙන් වුණු මුදල් ප්‍රමාණය ගිහිල්ලා තියෙනවා මේ වාහන ගෙන්න. ඒකට අපිට බලන්න කොයි පැත්තෙන් හැම පැත්තෙම වදින ආර්ථිකයට ඩොලර් බිලියන 1.5ක් පිටරට යනවා. බිලියන 600ක් 700ක් ඔබතුමාලා ආදායම් ගන්න පුළුවන්. හැබැයි ආදායම ඒ අපේ ජනතාවගෙන්මයි ගන්නෙ. ඒ වගේ නෙමෙයි අතන වෙන ණය ප්‍රමාණය විශාල ණය ප්‍රමාණයක් වෙලයි මේ මිනිස්සු ටික ගෙවන්නේ. එතකොට ඒකෙත් පාඩුව රටටමයි. එතකොට ඒකෙන් අපිට වාසියක් අත් වෙන්නේ නැහැ. නිෂ්පාදනයට වෙන් කරන්න තියෙන මුදල්, ආයෝජනයට වෙන් කරන්න තියෙන මුදල්, කර්මාන්ත වලට වෙන් කරන්න තියෙන මුදල්, ණය දෙන්න පුළුවන් මුදල් ඉතුරු වෙන්නේ නැහැ රටේ ඉදිරි අනාගතේ. එතකොට විශාල ලෙස මේ ආර්ථිකයට මේ පහර වදිනවා.